මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ඊටාම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා. අද අපේ කතාබහ වෙන්නේ සමට යටින් ඇතිවන තෙල් ගැටිති පිළිබඳව. මේ තෙල් ගැටිත්තක් කියන්නේ තෙල් නැත්තම් මේද එකට ගුලි වෙලා හැදෙන සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් දෙකක් තුනක් වෙන්න පුළුවන් ප්‍රමාණයේ ගැටිත්තක්. මේක සමට යටින් තමයි පිහිටලා තියෙන්නේ. මේක ඔබපුවාම මේක රබර් වාගේ දැනෙන ගතියක් තේරෙනවා. ඒ වගේම සම යට තියෙන මාංශ පේශි වලට හයි වෙලා නැහැ. එහා මෙහා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තෙල් ගැටිති අවුරුදු 40 සහ 60 අතර අයට වැඩිපුර හැදෙන්න පුළුවන්. නමුත් ඕනෑම වයසක කෙනෙක්ට මේ తත්වය දකින්නට ලැබෙන්න පුළුවන්. බොහෝ විට මේ තෙල් ගැටිති පිහිටලා තියෙන්නේ බෙල්ල, උරහිස, ඒ වගේම පිට, කලවා ප්‍රදේශවල, ඒ වගේම අත්වල විශේෂයෙන් මේද තැම්පත් වෙලා තියෙන ප්‍රදේශවල මේ තෙල් ගැටිති නැත්නම් ලයිපෝමා පිහිටලා තියෙන්න පුළුවන්. කොහොමද හැමේ තියෙන මේ ගැටිත්ත තෙල් ගැටිත්තක් කියලා අපි හඳුනගන්නේ? බොහෝ විට මේ තෙල් ගැටිත්ත හරිම මෘදුයි. නිකන් රබර් වාගේ අල්ලපුවම තේරෙනවා. මේ තෙල් ගැටිත්ත සමේ එහාට මෙහාට තල්ලු කරන්නට පුළුවන්. මේ තෙල් ගැටිත්ත තියෙන සමේ මතු පිට වර්ණය වෙනස් වෙලා නැහැ. ඒ වගේම මේ තෙල් ගැටිත්ත සමේ උඩ කොටසටවත් ඇතුළත තියෙන මාංශ පේශි වලටත් සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම මේ තෙල් ගැටිත්ත හෙමින් තමා ප්‍රමාණය වර්ධනය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ තෙල් ගැටිත්තකින් වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඊටාම කලාතුරකින් තෙල් ගැටිත්තක් මගින් කුඩා ස්නායුවක් තෙරපුණොත් වේදනාව ඇති වෙන්න පුළුවන්. දැන් අපි කාටත් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ ලයිපෝමා එහෙම නැත්නම් තෙල් ගැටිත්තක් කියන්නේ පිළිකාවක්ද? පැහැදිලිවම මේ තෙල් ගැටිත්තක් කවදාවත් පිළිකාවක් නෙමේ. ඒ වගේම තෙල් ගැටිත්තක් ශරීරයේ තිබුණා කියලා ඒ කොහෙත්ම පිළිකාවක් බවට පත්වන්නේ නැහැ. අපේ සමේ මේ වගේ තෙල් ගැටිත්තක් තිබුණොත් එහෙම හරිම වැදගත් වෛද්‍යවරයෙක් හම්බෙලා මේක පෙන්නලා මේ පිළිබඳ සැකහැර දැනගන්න එක. ඒ වගේම සමේ තියෙන ගැටිත්තක් වේගෙන් ලොකු වෙනවා නම් ඒ වගේම මේ ගැටිත්ත සෙන්ටිමීටර් 5ට වඩා ලොකු නම් සමේ මතු පිටට සහ ඇතුළත මාංශ පේශි වලට සවි වෙලා තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න ගිහිල්ලා මේ පිළිබඳ පරීක්ෂා කරන්න පුළුවන්. මම මේ ඉහත කියපු රෝග ලක්ෂණ යම් විට සමේ ඇතිවන පිළිකාවක් නිසා ඇති වෙන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේ සමේ ගැටිත්තක් එක්ක ඔබ වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම කොහොමද වෛද්‍යවරයා මේ රෝගය විනිශ්චය කරන්න කියලා, මේ තත්ත්වය විනිශ්චය කරන්න කියලා. පළවෙනි දේ තමයි වෛද්‍යවරයා පරීක්ෂා කරලා බලනවා මේ ගැටිත්ත. ඊළඟට වෛද්‍යවරයා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් හරි කලාතුරකින් වුණත් MRI පරීක්ෂණයක් වුණත් ඉල්ලා හිටින්න පුළුවන්. ඊළඟට මේ ගැටිත්තේ කුඩා බයොප්සියක්, ඒ කියන්නේ කුඩා කොටසක් අරගෙන පරීක්ෂණයක් කරලා බලන්න පුළුවන්. තෙල් ගැටිත් සඳහා ප්‍රතිකාරයක් අවශ්‍යද? සාමාන්‍යයෙන් මේ තෙල් ගැටිත්තක් සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි වෛද්‍යවරයෙක්ට මේ තත්ත්වය පෙන්නලා හරි රෝග විනිශ්චයක් කරගන්න ඕන. ඒ වගේම මේ තෙල් ගැටිත්ත වේගයෙන් ප්‍රමාණයෙන් වැඩි වෙනවා නම්, වේදනාවක් ඇති වෙනවා නම්, මේ තෙල් ගැටිත්ත නිසා ශරීරයේ යම් අවලස්සනක් තියෙනවා. ඒ වගේම එදිනෙදා ඕගොල්ලන්ගේ කටයුතු වලට බාධාවක් වෙනවා නම් අපි තෙල් ගැටිත්ත ඉතා කුඩා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්න පුළුවන්. ශල්‍ය කර්මයක් මගින් තෙල් ගැටිත්ත ඉවත් කිරීම ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. මේ කුඩා වීඩියෝයේ අවසන් පණිවිඩය තමා සමේ ගැටිත්තක් ඇති වුණොත් අපි වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂා කරලා සමහර පරීක්ෂණ කරලා රෝග විනිශ්චයකට එන්න ඕනේ. මං හිතන්නේ ඕගොල්ලන්ට මේ තෙල් ගැටිති එහෙම නැත්නම් ලයිපෝමා පිළිබඳව යම් අවබෝධයක් අදහසක් ඇති වෙන්න ඇති. එහෙනම් මෙඩිසින් විත් ඩොක්ටර් ඇන්ටන් YouTube channel එක සම්බන්ධ වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ඉතා ස්තුතිවන්ත වෙනවා. අනිත් මේ වගේ තවත් වැඩසටහනකින් අපි නැවත හමු වෙමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. මම ගිහිල්ලා එන්නම්. මම විකලාංග ශල්‍ය වෛද්‍ය ඇන්ටන් ප්‍රියන්ත වර්ණකුලසූරිය.